පෘථුවියේ හදවත ලෙස හැඳින්වෙන මෙම සීමා රහිත නිල් සාගර පරිසරය පෙනෙන ඇස් සීමාවෙන් ඔබ්බට ජීවය උරුම කරන පරිසර පද්ධතියක්. එහි නිහඬ ගැඹුරු පතුල තුළ සැඟව පවතින්නේ සිය දහස් ගණන් සාගර ජීවීන්ගේ ජීවිත පනපුවන නිකවර්ණ කොරල් පරයි. ඒවා හුදු පාෂාණම නොවේ. ඒවා හුස්ම ගන්නා, පණ ගැහෙනා, ජීවය බෙදනා සජීව පරිසර පද්ධති. එහෙත් මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා සාගර ජලයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ඉවතලන දීවර දැල් හා විවිධ කසල මෙම රමණීය ජීව පද්ධතිය සෙමින් නිහඬ මරණයක් කරා ගෙන යනවා. කොරල් පරයක් මිය යන සෑම මොහොතකම සාගර ජීවිතයේ කොටසක්ද මිහිතලයට හිමි වෙනවා. මෙවර සයික්ලොන් දිත්වයක හින්දා තවත් අපේ කුණු වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ මහාලි ගඟ හරහා ආපු. මේ මහාර්ග ස්වභාවික උරුමය රැකගැනීමේ පරමාර්ථයෙන් ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැන් ඒෂියා බැංකුව එර්ත් ලංකා යූත් නෙට්වර්ක් වෘත්තීය කිමුදුම් කණ්ඩායමේ සහයෝගයෙන් ත්‍රිකුණාමලයේ ඩච් බේ සාගර කලාපයේ කොරල් පර සංරක්ෂණ ව්‍යාපෘතියක් පැන් ඒෂියා බැංකුවේ අපත්‍යත් කළා. මෙය පරිසර ව්‍යාපෘතියක් පමණක් නොවේ. ජීවය පිරි හෙටක් උදෙසා පරාර්ථය පෙරදැරිව පිළිගන්වන මානව මෙහෙවරක්. අපේ ආයතනය මූල්‍ය පහසුකම් සේවා සපයනවා වගේම පරිසර සංරක්ෂණය, සමාජ වගකීම සහ තිරසාර සංවර්ධනය යන අංශ සියල්ලක්ගෙම දායක වීමත් අපේ සන්නාමයේ මූලික අංගයක් වෙනවා. එර්ත් ලංකා යූත් නෙට්වර්කේ වෘත්තීය කිමතුම් කණ්ඩායම නව්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතයට ගනිමින් කොරල් පරවලට කිසිදු හානියක් නොවන අයුරින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ඉවතලන දීවර දැල් සහ අනෙකුත් කසල ඉවත් කරමින් සැඟවුණු සාගර ජීවයට යළි පනපවනවා. මේ වගේ කොරල් බෙඩ් එකක් ලංකාවේ වෙන කොහෙවත් නෑ ඉතුරු වෙලා. දැනට ඉතුරු වෙලා තියෙන්නේ ට්‍රින්කෝ, ඩච් බේ ඇන්ඩ් සැන්ඩි බේ කියන කොරල් රීෆ් දෙක. ඉතින් මේක රැකගන්න ඔයාටත් මටත් තියෙන டார்கெட் එකක්. பேனேஷியா வங்கியானது இன்று திருகோணமலையிலே பவளப்பாறைகளில் ஏற்பட்டுள்ள உட்காத பொருட்களில், அதாவது உட்காத கழிவுகள், தேங்கியுள்ள கழிவுகளை இன்று நாங்கள் ஒரு நமது சமூக பொறுப்பு திட்டத்தின் கீழ் ලෝදහමට එකක වන ලෝ පැවැත්ම මිහිතල ජීවයට පෙරලා යහපතම ගෙනෙනවා. ඉතින් මං ඔබෙන් ඉල්ලන්න කැමති මෙන්න මේ සුන්දර වෙරළ කලාපයේ අසිරිය විඳින්න එන ගමන්ම රැගෙන එන ප්ලාස්ටික්, පොලිතින් වැනි සියලු අපද්‍රව්‍ය නැවත රැගෙන යන්න මෙන්න මේ සුන්දර වෙරළ තීරයේ ඔයාලගේ පාසටහන විතරක් තබලා යන්න කියලා. පැන් ඒෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකීයයි.